මෑන්හටන් වල ජීවිතයට ජොනතන් බොහෝ වේගෙන් පුරුදු වූවේය. මෑන්හටන් වලින් ඔහුට හමු නව හිතමිතුරන්ද ඉතා හොඳ පිරිසක් වූ බැවින් ඔහු ඔවුන් අතර වසන්නට වූයේ ඉතා සහයෝගීනි. ඔහු සමග මෑන්හටන් වලට පැමිණෙනට මාස දෙකක සිඟිත්තියක් වූ කේට්ටෙන් වයස අවුරුදු 9ක හුරුබූට දැරියකි. කේට් සම්පූර්ණයෙන්ම ඇගේ මවගේම රුවදරුවා කිවහොත් ඒ නිවැරදිය. රන්වන් කෙහි කළඹකින් එබිය කතා බහෙන් අන් සමගේම සිත් ගැනීමට සමත් එමෙන්ම බොහෝ දඟකාර කෙරිලොයි අන්න අය පිය කරන චරිතයක් බවට පත්වද්දී ජොනතන්ගේ ජීවන වෘත්තිය දෙසා වෙළඳාම තෝරාගත්තේය. ඒත් ඔවුන් සුපුරුදු ලෙසින් මෑන්හටන් වල ගත කළ එක් දිනයක් විය. ඒත් එම දිනය කේට්ට වෙනස්ම වූ අත්දැකීම් සමුදායක් ගෙන ඒමට සමත් වෙන දිනයක් කියන්නට කවුරුත් නොදැන සිටියෝය. සුපුරුදු ලෙසින්ම එදිනත් උදේ පාන්දරම අවදි වූ ජොනතන් තමාටත් තම දියණියටත් අවශ්‍ය උදේ ආහාර සූදානම් කර එම ආහාර කෑමේ සිට ඇරියේය. කේට් අවසන් වතාවට තමා විසින් සූදානම් කරන ලද කෑමේ දෙස බලා සුසුමක් හෙළූ ජොනතන් කෑ ගැසුවේ තම දියණියටය. ඒත් ඇය තවම පෙනෙන්නට නොමැත. වෙන සිතන්නට දෙයක් නොමැත. ඇය තාම සිටින්නේ තම කාමරයේ කියන්නට දත් ජොනතන් ඇය සොයා ඇගේ කාමරයට පියමැන්නේය. ඔහු එහි යන විටත් ඇය සිටියේ තද නින්දකය. ඇය ඇඳේ සිටින බෙයා සොනික් නම් වූ සෙල්ලම් වෙළසක් බදාගෙන නිදා සිටින අන්දමට ඔහුගේ මුවට සිහින් සිනාවක් නැගුණේය. අනේ කේට් යැයි මෙමිනු ඔහු ඇය අසල වූ කනප්පුව මත තිබූ වතුර වීදුරුවේ වතුර බිඳු කිහිපයක් ඇගේ මුහුණට ඉස්ස කල සිහින් සිනාවක් නගාගෙන හෙමින් දැස්සරියාය. මුව පුරා සිනහවක් නගාගෙන තමා දෙසට නැතුමාගෙන සිටින තම පියාණන් ඇය ඉන්පසක් කරගත් එක් වේකි. එනම් ඔහු මේ මොහොතේ තමාව අවදි කරවන්නට පැමිණ සිටින බවයි. නමුත් මේ හිමිදිරි පාන්දර අවදිවීමට අකමැති වූ ඇය සිය පියාට සුබ පතාගෙන ඇඳේ අන්පසට හැරුණේය. තාත්තේ මේ ඔයාද සුබ උදෑසනක් ඔයාට. ඒ හොර පූසි නැගිටිනවා. දැන් මේ වෙලාව හොඳටම. ඒ නිසා දැන්වත් නැගිටින්න. කේට්ගේ කාමරයේ ජනෙල් ආවරණය කර තිබූ තිර රෙදි දෙදමින් ජොනතන් පැවසුවේය. එවිට ජනෙල් මතින් බේරිය හා හිරු රැස් කේට්වත් ඇගේ ඇඳක් සිපගනිද්දී ඇය අනේ තාත්තේ මට නිදා ගන්න දෙන්නකෝ යයි පවසමින් ඇය පොරවන් සිටි පොරවනින් හිස වසා ගත්තාය. කේට් ඔයා ඉක්මන නැගිටින්නක හොඳයි. අද මම ඔයා ආසම කරන කෑමක් හැදුවා. අවසන් වලටත් කේට් දෙස බලා එසේ පැසූ ඇගේ පියා කාමරයෙන් පිටව යනවා සමග කේට් වහා ඇඳෙන් නැගිට්ටාය. ඔහු පැවසුවේ තමන් ආස කෑමක් කියයි. ඒ මොනවද? අයිසිං කේක්, ඇපල් පයි, චොක්ලට් සමග කිරියන ආදී නාමාවලියක් මතක් කරමින් පිරිසිදු වූ ඇය අලුත් ඇඳුමකින් සැරසී පහළ මහලට ගියාය. කෙලිලොල් වහා දඟකාර ලෙසින් පඩිපෙළ බෙසා ඇය පඩි පෙළ පාමුල නතර වූයේ ජොනතන් ආහාර ගැනීමට සූදානම් වනවා සමගය. ඇගේ දෙසටින් මොහොතකට ආහාර නොගෙන නතර වූ ඔහු හිසින් ඇයට තමා අසලට එන ලෙස සංකලය. කේටුත් දෙවලේ කිසිවක් නොවිමසා ඔහු අසලට ආහෙයින් ඇයව තව උකුණු මතට තබාගත් සිතම තම බේකන් සුගානිය වූ බේකන් කැබැල්ලක් ඇයට කැව්වේය. රහයිද? ඔව් රහයි. ඒත් කෝ මං ආසයි කිව්ව කෑම. බේකන් වලින් පමණක් සමන්විත උදෑසන කෑම මේස දෙස බැලූ කේට් තම පියාගේ විමසුවාය. ඕ මගේ පුංචි බෝනික්කී. ඒකයි මේ අද දෙම නැගිටලා තියෙන්නේ. කේට්ගේ නහසේ මිරිකුත් ජොනතන් පැවසු විට කේට් ඔහු දෙස අමනාපයෙන් බැලුවාය. ඔහු තමාව අවදි කරවන්නට මේ උදෑසන බොරුවක් පවසා ඇති බව පසක් කරගත් ඇගේ මුහුණ ඇඹුල් වූවාය. ඇඹුල් වූ ඇගේ මුහුණ දුටු ජොනතන්ගේ මුවට සිනහවක් නැගුණත් ඇය කළේ එහි ප්‍රතිවිරුද්ධ කියාවයි. එනම් ඇය සිය පියාට වැව්වාය.